පුංචි කතාවක් කියන්නම් මේක අනිවාර්යෙන් අහගන්න. ඔයා බාබර් කෙනෙක් නම්, සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් නම්, ඩ්‍රයිවර් කෙනෙක් නම්, එහෙම නැත්නම් වෙනම ආකාරයක රැකියාවක් කරන කෙනෙක් නම්, රැකියාවක් නොකරන කෙනෙක් නම්, අධ්‍යාපනය ලබන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ කතාව අහගන්න. හේතුව තමයි අපි හැමෝම නිතරම අපේ විඩාවට පත් වෙනවා. අපි හැමෝම විඩාවට පත් වෙනවා. මේ විඩාව නිවා ගන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. ඒක වාණිජකරණය වෙලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම අපිට පුළුවන් බීච් එකකට යන්න. එහෙම නැත්නම් ඈත වැකේෂන් එකකට යන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කොහේ හරි ඇවිදින්න යන්න. මේ දේවල් කරන්න පුළුවන්. මීට අමතරව බොහොම වටිනා කියන කාරණාවක් මම කියනවා. ඒ තමයි සාහිත්‍ය. ගීතය, කවිය, නාට්‍ය මේවා ආශ්‍රය කරන්න පුරුදු වෙන්න. සමහර විට ඔයා තාම වේදිකා නාට්‍යයක් බලලා නැතුව ඇති. සමහර විට ඔයා තවම ගීතයක් ලියන්න උත්සාහ කරලා නැතුව ඇති. සමහර විට ඔයා තවම ගීත රසවින්දන වැඩසටහනකට සමන් දීලා නැතුව ඇති. සමහර විට ඔයා තවම නාට්‍යයක් නිවැරදිව තේරුම් ගන්නේ කොහොමද කියන එක උත්සාහ කරලා නැතුව ඇති. මම කියනකට මේ දේවල් ටිකක් try කරලා බලන්න. ඔයා ඉන්නේ වෙන ෆීල්ඩ් එකක වෙන්න පුළුවන්. ඔයා කරන්නේ මෙඩිසින් වෙන්න පුළුවන්. ඔයා ඉන්නේ ඉංජිනේරින් ෆීල්ඩ් එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා තාම ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. සමහරවිට මේ සබ්ජෙක්ට් ගැන කිසිම දෙයක් දන්නේ නැති වෙන්නත් පුළුවන්. මේ සාහිත්‍ය ඉතිහාසය ගැන තාම නොදන්නව වෙන්නත් පුළුවන්. හැබැයි පුංචි කාලයක් අරගෙන පොඩ්ඩක් බෙල්ල දාලා බලන්න. මේවයි මොනවද තියෙන්නේ? මේ වගේ අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවද? ඒක දිහා බලන් ඉන්නකොට හිතට මොනවද දැනෙන්නේ? ඒ වගේ දේවල් බලන්න. ඉඳලා හිටලා වේදිකා නාට්‍යයක් බලන්න යන්න. ඉඳලා හිටලා සාහිත්‍ය රසවින්දන වැඩසටහනකට සහභාගී වෙන්න. ඒ වගේම අපේ ජීවිතේට කියන්න බැරි තරමේ ලස්සන සුන්දර අත්දැකීම් එකතු කරනවා. ඔයාගේ මොලේ ඇතුලේ මෙච්චර කාලයක් ගමන් නොකරපු පාත් වලින් ඔය යනවායි කියන ඉලෙක්ට්‍රිසිටි එක ගැන ගමන් කරන්න පටන් ගන්නවා. ඒක ඇතුලේ බොහොම අපූර්ව අත්දැකීම් ජීවිතේට එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය ඒකාකාරී ජීවිතේ වෙනස් කරන්න මේකත් එක හේතුවක් කරගන්න. ඔබට ජය.